Hi, welcome back to my channel. කොහොමද ඉතින් ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නව නේද? ඕන්න ඉතින් මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ චුට්ටක් වෙනස් වීඩියෝ එකක්. ඉතින් බලන් ඉන්න. අද ඉතින් හස්බන්ඩ්ගේ නිවාඩු දවසක්. ඒක නිසා අපි දෙන්න මේ උදේම යනවා මාකට් එකට අපිට එළවලු ටිකක් අරන් එන්න. බලන්නකෝ ඉතින් අපිට යදි කවුද හම්බුනේ කියලා. මේ තියෙන්නේ අපේ කොණ්ඩේකට ළඟම තියෙන මාකට් එක. අපි ඉතින් එළවලු ගන්න ගොඩක් වෙලාට එන්නේ මෙතෙන්ට. මම මේක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න කැමති නම් ගිහින් බලන්න වීඩියෝ එක. පහුගිය දවස් ටිකේ මම බිසි වුණ නිසා ඇත්තටම මට විශේෂ මුකුත්ම හදන්න බැරි වුණා. අද හස්බන්ඩ්ගේ නිවාඩු දවස නිසා මම හිතුවා අපි දෙන්නම ආස කෑමක් හදන්න ඕනේ කියලා. ඉතින් ඒකට අවශ්‍ය කරන බඩු ටිකක් කරා යන්නත් එක්කම තමයි අපි මාකට් එකට ආවේ. දැන් බඩු අරන් ඉවරයි. අපි දැන් ගෙදර යන්නේ. හොඳටම අවුවයි. උදේම මාකට් ගියපු නිසා ඔන්න ඉතින් මට මගේ දවසේ වැඩ ටික කරගන්න හොඳටම වෙලාව තියෙනවා. මාකට් එකට ගිහින් ගෙදර ආව ගමන් මම කරේ මගේ බුදු පහන තිබ්බ එක. ඉතින් ඊට පස්සේ මගේ ගෙදර රෝසමල් සුවඳ එන්න මගේ ඩිවයිස් එකක් දාගෙනම මම මේ හදන්නේ මාකට් එකෙන් ගෙනාව මල් එක මගේ වාසයකට දාගන්න. චූටි කාලේ ඉඳන් මම හරි ලස්සන පරිසරයක හැදිච්ච කෙනෙක්. ඉතින් ඒක නිසාම ගස් වැල් මල් කියන්නේ මට නම් භාවනාවක් වගේ. ඉතින් මල් ටික වාසයකට දාගන්න ගමන් මම ඔයගොල්ලන්ට කියන්නම් මම මොනවද අද හදන්න යන්නේ කියලා. මම අද හදන්න යන්නේ බිරියානි එකක්. ඉතින් අපි දෙන්නම ගොඩක් ආසයි බිරියානි කන්න. ඉතින් මම මගේ ක්‍රමයකට තමයි බිරියානි එක හදන්නේ. ඇත්තට මේක හදලා ඉවරුනාට පස්සේ නම් මාරම රසයි. ඉතින් බලන් ඉන්න මම කොහොමද හදන්නේ කියලා. ඉතින් මම ඊළඟට කරන්නේ මම මාකට් එකෙන් ගෙනාවු එළවලු ටික ඔක්කොම කඩාගෙන ලස්සන්ට බොක්ස් වලට දාගෙන ඒක ෆ්‍රිජ් එකෙන් දාගන්න එක. ඉතින් ඒත් එක්කම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මගේ වීඩියෝස් බලන අය අහලා තිබුණානේ මගෙන් බැංකොක් වල චොක්ලට් ගන්න තැන්, ඒ වගේම බැංකොක් වලින් හෝල්සේල් අයිටම් ගන්න තැන්. ඉතින් මම මේ හැම දෙයකටම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරන් එන්නම්. මොකද බැංකොක් වල තව ගොඩාක් shopping mall තියෙනවා මම ඔයගොල්ලන්ට පෙන්නපු නැති. ඉතින් මට පුළුවන් ඉක්මනට මම මේ shopping mall වල වීඩියෝස් ඔයගොල්ලන්ට අරන් එන්නම්. ඉතින් මම ඔයාලට කලින් කිව්වනේ මම අද හදන්න යන්නේ බිරියානි එකක් කියලා. ඉතින් බිරියානි එකක් හදන්න අනිවාර්යම ඕන දෙයක් තමයි මිංචි කොළ සහ කොරියන්ඩර් කොළ. ඉතින් මම මේ දෙක ගෙනල්ලා ඒ දෙක සෝදගෙන චිකන් ටිකත් හොඳට සෝදගෙන මම මේ හදන්නේ චිකන් එකට දාන පේස්ට් එක හදාගන්න. ඉතින් මම මේකට දාලා තියෙනවා ඉඟුරු සුදු ලුණු සහ මිරිස් කරල් 2-3ක් විතර. ඉතින් ඒ ඔක්කොම දාලා පේස්ට් එක හදාගෙන ඒ ටිකයි බිරියානි එකට අවශ්‍ය කරන ඔක්කොම මේ වගේ චිකන් එකට දාගන්න ඕනේ. මම දාන දේවල් එකින් එකට ඔයගොල්ලන්ට කියන්නේ මොකද ඔයගොල්ලන්ට බෝරින් වෙයි. මොකද මම කුකින් channel එකක් නෙවෙයිනේ කරන්නේ. මම අද කරන්නේ ඩේ vlog එකක්. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි එකක් දාන්නම්. ඉතින් චිකන් එක හොඳට මික්ස් කරගෙන මම ඒක ෆ්‍රිජ් එකෙන් දැම්මා. මොකද පැය දෙකක් වගේ ඒක මැරිනේට් වෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි අපේ බිරියානි එක ගොඩක්ම රස. අපි මාකට් ගියාම අපිට උදේට කන්න චිකන් රොටියකුයි එග් රොටියකුයි ගත්තා. ඉතින් මේක ගොඩක් රසයි. මේක හදන්නේ මුස්ලිම් ගර්ල් කෙනෙක්. අපි දැන් ඉතින් ෆෝන් එකෙන් වීඩියෝ එකක් දාගෙන අපේ රොටි එක කෑවා. ඉතින් ඊට පස්සේ මම මේ හදන්නේ චිකන් එක මැරිනේට් වෙනකම් බිරියානි එකට අවශ්‍ය කරන ඉතුරු ටික හදාගන්න. මම මේ හදන්නේ මිංචි කොළ සම්බෝලේ. ඔන්න ඉතින් මම වැඩ කර ඉද්දි හොඳ වැස්සක් ආවා. මෙහෙට ඉතින් නිතරම වහින්නේ නෑනේ. ඉතින් මං හරි ආසයි වහිනවට. ඉතින් ඒක වෙනම ෆීලින් එකක්. ඒක නිසා ඉතින් මම වැඩ ටික ඔක්කොම දාලා වැස්ස පායනකම් වැස්ස දිහා බලන් හිටියා. ඔයාලා බිරියානි එකක් ගෙදර හදා ගන්නවා නම් අනිවාර්යයෙන්ම බිරියානි එක කන්න මැංගෝ ලස්සි එකක් නම් හදන්න අමතක කරගන්න එපා. බිරියානි එකක් කන ගමන් මැංගෝ ලස්සි එකක් බොනවා කියන්නේ ඉතින් ඒ කම්බිනේෂන් එක මාරම රසයි. ඔයාලා මං කියනවාට එකපාරක් try කරලා බලන්නකෝ.
හස්බන්ඩ්ගේ නිවාඩු දවසට වෙන විශේෂ වැඩක් යෙදුන්නේ නැත්නම් ඉතින් මම හැමදාම එයාට ස්පෙෂල් මොනාරි හදලා දෙනවා. එහෙම නැත්නම් අපි එළියට ගිහින් මොනාරි කනවා. ඉතින් ඒ විදිහට තමයි නිවාඩු දවස ගත වෙන්නේ. ඕගොල්ලන්ට කියන්න බැරිුණානේ මම අද බිරියානි එක හදන්නේ රයිස් කුකර් එකේ. මේ විදිහට හැදුවාම හරිම ලේසියෙන් රයිස් කුකර් එකේ හදා ගන්න පුළුවන්. ඔයා ඉස්සෙල්ලාම රයිස් කුකර් එක හීට් වෙන්න තියලා ඒකට තෙල් චුට්ටක් දාගෙන ඔයා අර මැරිනේට් වෙන්න තියාගත්ත චිකන් ටික ඒකට දාලා රයිස් කුකර් එක වහලා ඒකෙම හොඳට උයා ගන්න ඕනි. මම බාස්මති ගත්තේ වර්ග දෙකක් ගන්නවා. මම රයිස් හදනවා නම් ඒකට වෙනම වර්ගයක් ගන්නවා. ඒ වගේ මම බිරියානි වලට ගන්නේ තවත් වර්ගයක්. හැබැයි ඉතින් මේ පාර මම වෙනද ගන්න එක නම් තිබුණේ නැහැ. මොකද අපි අද්දි එක ඉවර වෙලා තිබුණේ. ඉතින් මම බාස්මති හාල් එක විනාඩි 5ක් 10ක් විතර හොඳට පෙගෙන්න තියලා මම ඒක උයා ගන්නවා. උයා ගද්දි මම මේක 70ක් වගේ තමයි තඹ ගන්නෙ. ඉතින් ටික තඹ ගන්න ඕනේ අපි මෙන්න මේ විදිහට චිකන් එක තියෙන භාජනයට දාලා. බිරියානි හදන එක ක්‍රම තියෙනවා. ඉතින් මම හදන විදිය තමයි ඔයගොල්ලන්ට කියන්නේ. මොකද මම හදන්නේ හරිම ලේසි විදිහකට. මිංචි කොලයි කොරියන්ඩර් කොලයි දාලා මේ විදිහට පත් එක දැම්මෙද්දි මුළු ගෙදරම මාරම සුවඳයි. නිවාඩු දවසේ විතරක් නෙමෙයි ඉතින් අපේ ජීවිතේ හැම දවසක්ම වගේ අපි මේ වගේ සරලව සතුටින් තමයි ගත කරන්නේ. බිරියානි කන්න මම බිත්තරත් බැදගත්තා. මේ වෙද්දි මගේ බිරියානි එක ලෑස්ති. කොහොමද පාට වගේ තමයි ළමයි රසත්. මේ වෙද්දි අර මං කලින් කිව්වා වගේ මුළු ගෙදරම සුවඳයි. ඔන්න ඉතින් මම රස බලන්න ගිහින් කටත් පොච්ච ගත්තා. ඔන්න ඉතින් මම හදපු රස බිරියානි එකයි මැංගෝ ලැස්සි එකයි කන ගමන් අපි මේ හදන්නේ ෆිල්ම් එකක් බලන්න. මේක ඉතින් සාමාන්‍ය අපේ ගෙදර වෙන දෙයක්. අපි දෙන්න කනවා නම් අනිවාර්යෙන් මොකක් හරි ෆිල්ම් එකක් හරි වීඩියෝ එකක් හරි මොනවම හරි බල තමයි අපි දෙන්න කෑම කන්නේ. ඉතින් ඒක හොඳ පුරුද්දක් නෙවෙයි. ඒ වුණාට ඉතින් අපි එහෙම කරනවා. එහෙනම් ඉතින් ආයෙත් දවසක මම ඔයගොල්ලන්ට vlog එකක් අරන් එන්නම්. එතකන් ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න හැමෝම ආදරේ හැමෝටම.